කියන්නේ තුඹලා දෙන්න. ගුරුවරේ කාය නැත්තම් මේක දෙකක් කරන්නේ තුඹලා දෙන්න. සම්පතේ මොකද ඔය කරන්නේ? ගානද? ඔය පාංගෑල ගන්න තියෙන ගානත් පාංගෑල වෙන්නද? මල්ලේ කියන්නේ පාංගෑල වෙන්නද ගණන් හදුවේ? මල්ලේ බල්ලෙක්? කොහොමද බල්ලෙක් කිව්වේ? නෑ. ඒකට කියනද රපියේ නිකන්. මේ අනිත් දේවල් ටික අපි ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ දත් පෙන්නලා hina වුන්නේ අඩුම ගානේ අපිටවත්. උන් මොකද කරන්නේ කැකිරි බලන්නේ කිලෝ ගණන් වලින්. අප්‍රසන්නයි කතයි. ඔල්ලෝ කෑ ගන්නවා කියන මේ ගැල්ලෝ කෑ ගහපුවාම අප්‍රසන්න. ඒක තමයි අපි කිව්වා. දත් පෙන්නනවා. කෑ ගහන්නේ මට ඕනේ බජවුවක් වගේ හපන්ති. ගහ බාලා ඔක්කොම ටික දඩ. දඩ ගහන්න කියලා කිව්වේ. ඉනාවට දඩ ගහන්න කිව්වේ. ගහ බාලා දඩ. අතට විතරක්. මම දැන් මෙහෙම යන ඔෆිස් එකට ඊළඟ ලොකුසර් එක්කෙන් ගහ බාලා දාන්න. මම එනකන් නැගිටින්න බෑ එකෙක්වත්. මොකද ළමයි මේ පන්තියම දන්නවද? මොකද උනේ? එමක් ගුරුවරුන්ට නම් දාලා හාගේ ෂෝක් උඹලන්නේ. ඒම මොකද මට දාලා දෙන්නේ? ටීචර්ලා ඉන්නවද කියලා ඇහුවා යා. ඒ වැහුවා. ඕ අර සුදු ගෝලියාගෙන ඉන්නවා. ආවේ නැද්ද කියලා ඇහුවේ. දැන් මොකද උනේ? මේ කියව දත් පෙන්නනවා කියලා කරන්නේ නේද? දත් පෙන්නනවා කියලා? ඔව්. දත් පෙන්නනවා. අපි කිව්වා අහුවේ නැහැ. කෙල්ලන්ට නිකම් බැලලා කියනවා. මම දන්නවා නම් යවලද කියලා. ඒ වගේ හැමදාම අපිට බන්නේ හැමදාම උසස්. ඉස්කෝලේ කලේ ඔව් ඒක මේ මොකද වැඩක් කරන්නේ? හරි. ඔයගොල්ලෝ ඒක සිංහලෙන් කියලා නේද මේ ගැහුවේ? ඔව්. මේ ඔය ඔක්කොම ඒක තමයි අපි කරන්නේ වැඩ. හරි. ළමා දිනේනේ. හරි. ළමා දිනේ දවසට මම ඔයගොල්ලන්ට ලස්සන වේදිකාවක් හදලා දෙනවා. ඕගොල්ලන්ගේ දක්ෂතා ඉදන් ගන්න. හරිද? අපි කරමු ළමයි දින වැඩේලා. ඔබේ ආලින්දේට අපි ආවේ ඔබ ආසම කරන වැඩසටහනත් එක්ක. මේ තමයි A level talent show එක. talent show එක ආරම්භ තමයි පොල්තල් පහන්සුරු දැල්වීමට මේ ආරාධනය අපේ A level මානව මානවිකාවන්ටයි.
අපේ හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා කිරිකෑ මුත්තා කියන ඒ දෙකම ඇයි පිට මම වැරදිද යන්න අල්ලපු ගමේ ඉස්කෝලේ ආපු අර ලොකු මහත්තයාගේ ලොකු අවසරයි අපේ ඉස්කෝලේ ඉඳලා ගිය දැනට ඉන්න අපේ දුලි අපේ නෑ වැරදුනා තඹ අපේ විවිධ සංගයේ බලන් ආපු ඔයාලා සේරම ආදරෙන් පිළිගන්නවා ටීචර් හරි නේද? හරි හරි. ඒක මේකෙදුම් කරුණා. අපේ ටීචර් මට කිව්වා එයා ගැන චුට්ටක් කියන්න කියලා. ටිකක් බර කරලා කියන්න කිව්වා. එහෙම නේද ටීචර්? අපේ ටීචර් ලස්සනයි. හැබැයි අපේ ලොකු සර්ට බයයි. මේ උත්සවේ ලෑස්ති කරගන්න ටීචර් කිව්වා මට කියන්න කියලා. ලොකු සර් එක්ක ගොඩාක් කරදර කරලාලු මේ අවස්ථාව ගත්තේ. එතකොට කිව්වා ලොකු සර් ගැන චුට්ටක් කියන්න නැත්නම් හොඳ නෑ කියලා. හැබැයි අපේ ලොකු සර් කලුයි ඒ වුණාට දැකුම් කලුයි. හොඳ හැංගියා. අපේ ටීචර්ලා සේරම බයයි. ළමයිනුත් බයයි. අපිත් බයයි. අර ඈත නෙළුම්බුෙන් තමයිලු ඇවිල්ලා ඉන්නේ ළඟදී තමයි ආවේ. එතකොට ඒ එනකොට උඩ රැවුලක් විතරයි තිබුණේ. දැන් යට රැවුලකුත් තියෙනවා. ටීචර් ඇති එහෙනම් කියනවානේ අපි වෙන දවසක ආයෙ කතා කරමු හොඳේ. අපේ ප්‍රසංගයේ නම් බලන්න වැරදි තිබුණොත් හදාගෙන බලන්න ස්තුතියි. වැරදි හරි පිළිගැනීමේ කතාව කර ජනක සොයුරා ඔබට අපේ ස්තුතිය. ඊළඟට අපේ ටැලන්ට් ෂෝ එකේ සුවිශේෂී විශේෂාංගයක් තියෙනවා. ඒ තමයි අපේ A-level section එකේ සුන්දර නර්තනය.
ඊළඟට මොකද්ද දන්නවද අපි කරන්න යන්නේ? චූටි කොමඩියක්. චූටි කොමඩියක් කරන්න යන්නේ. රඟපාන්න යන්නේ කෙනෙක් විදිහට අපේ ඉස්කෝලේ කවුරු හරි කෙනෙක් විදිහට අනුකරණය කරන්නයි අපි යන්නේ. ඔයාලා බලන්න ඕනේ
කියලා. හරි අපි බලමු මේ අවස්ථාව. Kami ada indikai sadana wal hoyaගෙන ඉන්න ඊ අර වැවක ඒ 12 ඒ පන්තියේ ළමයි අරක්කු බීලා ධම්මි කින් එක්කන් එන්න උඹලා දෙන්න හම්බෙන්නකන් තමයි හිටියේ යමන්න මගේ ඔෆිස් එකට යමන්න මගේ ඔෆිස් එකට මං එනකම් ඉංග්‍රීසි උඹලා දෙන්න කොහෙද ඉන්නේ ලලිත් සර්ලගේද මොන ලලිත් සර්ද අපේ ලොජික් ලලිත් සර්ලගේද ඒකේ උඹලා දෙන්න මොකද කිව්වේ ඉගෙන ගත්ත පාඩම ඉස්කෝලේ ඉන්දිකාම උඹ මොනෝන මොකේ මොනවාවත් මට කමන්නේ නැහැ මම ඔබට කරන්නේ බලන්න මම මේක ලිදුවල්පති අනිකම්බ බලන්න ඉස්කෝලේ ඉන්න කටු ජීවත් වෙන්න මම ඔබ මානෙන් දුවේනම් ගෙනාවේ මේ කරන්නේ ධම්මි මඩ ප්‍රකාශ සඳහන් කරගන්න තියෙනවා. ඊයේ පන්තිය ගන්න මම ටික අරන් ඉන්න. ඔය ළමයි මොකද්ද පන්තිය? මොකද්ද පන්තිය? සර්ගේ කවුරුත් කීය මම ගුලාබි පන්තිය මුන්දෙන් අඳුරනවද? මුන්දෙන් අයියාවද? නෑ කියන්නේ ඉස්කෝලේ ආවේ නෑ. එතකොට රෙජිස්ටර් මාක් කරන්න කලින් මුන්දෙන් ගේට් එකෙන් පැනලා කියලා මතීෂ මට කිව්වා. මුන්දෙන් අපාලා කිව්වා. මුන්දෙන් අට පියාගෙන ඉන්න කිව්වේ. මෙතන නායකයෝ දෙන්නෙක් නෑ. මමයි එතන පාලකයා. උඹලා දන්නේ නීති සංග්‍රහයේ 36 දෙකේ ආවරන්තිය කන්නන්නේ. උඹලා දැන් මම පොලිසියට බාර දෙනවා. අනේ සර් පොලිසියෙන් කපාස උඹලගේ මහ උඹලා ඉස්කෝලේ වන්නේ ඔය මනානකම් කරන්න දුම්කුඩු ගහන්න නෙමෙයි. අනේ අපි ඇත්තම කියන්න උඹලාට මෙලත් ගානේ දුම්කුඩු ගහලා මේ අහිංසක ළමයි ඉන්නේ පාසල් ජීවිත විනාශ කරනවා. උඹ තමයි ඉතික මේ වගේ එන්නේ. අර පුළත් කනේ. අපි ඇත්තම කියන්න නෑ මම දැන් බඳුරු මාත්‍යට කතා කරලා ඉන්න කියලා. ටොපික් උරු කරනවා. උසාවි දාලා මම විරුද්ධ වෙන්නේ උසාවිය කතා කරන්නේ ටොපික් දාලා. මට ආයේ නීතිය උගන්වන්න දෙන්න එපා. වැරද්ද ඉතික පිළිගන්නවද නැද්ද? අමන්නේ බිව්වා ඒ ළමයි බිව්වා කියලා දන්නවද? දන්නවා. මට ඔයා දන්නවා. ඔයා දෙන්න පැත්තකට යන්න. ඔය දරුවා කොලයක් අරගෙන මට ප්‍රකාශයක් කියලා දෙන්න. මේ අය බීලා ඉන්නවා දැක්කා කියලා. ධම්මි අන්ත ප්‍රදානට එන්න කියන්න 12 දහතුනේ. මගේ පපුවට දෙනවා ඊයේ පාන් බිව්වා කියලා හෙලෝ බන්දුල මහත්තයා. ඔව් ජීවිතයෙන් එන්න. මේ දෙන්නෙක් ඉන්නවා අද දුක්කුඩු ගහලා. මගේ ඉස්කෝලේ එහෙම දෙයක් වෙන්න බෑ. මේක මෙතනින් ඉවර කරන්න ඕන. අද ළමා දිනේ දවසෙත් මේ මට අහු වුණා දුක්කුඩු ගහලා. ආදරෙන් රකින්න ඕන. දරුවෝ ඒකම ලොව දිනන්න දරුවන්ට අවස්ථාව දෙන්න ඕන. මේ වගේ පාලකයන් ඉස්කෝලේ ඉන්නකොට මේක කරන්න බෑ. ඉන්දික පිළිගන්නවද වැරද්ද නැද්ද? බලන්න ටීචර් ඔයාගේ පන්තියේ දරුවෝ හැමදාම උසස් පෙළ වැරදි කරන්නේ. මට මේ ඉස්කෝලේ ගෙනියන්න එපා වෙලා තියෙන්නේ. මම යනවා කොහේ හරි. හැමදාම 12. ඉස්කෝලේ පාවක
ඔයාලගේ පන්තිය දොරස්. ඉතින් ටීචර් ඒක ගුරුවරයාගේ වගකීම. ඔයාගේ වගකීම මේ දරුවෝ ටික හදාගන්න. කණ්ඩ ආදරෙන් ළඟට ගන්න. අරගෙන හදන්න මේ දරුවෝ. මේකට ගුරු භූමිකාව. මේකට මේ වෙන්න ඕන. දැන් මට කරන්න දෙයක් නැහැ. මම මගේ නීතිය ක්‍රියාත්මක කරනවා. බඳුල මහත්තයා දැන් ගියේ මේ ටික අරගෙන ගිහිල්ලා කුඩු කරයි. මුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නේ මම. පිළිගන්නවද? පිළිගන්නවද? වරද්ද පිළිගන්නවද? ඔබේ දැනගන්නේ ඔබේ මහයුන් ඔබ ඉස්කෝලේ වන්නේ ඊට ඉස්කෝලේ නාටක කරනවා. ටීචර්ගේ බාර ගන්න. අය නම් උන්ට සමාව දෙනවා. දැන් තරයි යනවා. දැන් පන්තියට ළඟ ගිහිල්ලා දැන් පටන් ගන්න. ඔයා ළඟට ආදරෙන් අරගෙන මේ දරුවෝ හදන්න. ඒක ගුරුවරයාගේ වගකීම. දයාබර දරුවෝනි. අද ලෝක ළමා දිනය. අද ළමා දිනයේ දවසේ ඔබට දෙන්න තියෙන එකම පණිවිඩය. දුක්කුඩු මාත්‍රාවය හැමදේම ජීවිතේ තුරන් කරන්න. තුරන් කරලා ලස්සන ළමා ලෝකයේ ඔබ ගොඩනගන්න ඔබේ අනාගතය සාර්ථක කරගන්න 12-13 අපේ ප්‍රයත්නය ඔබට සමාජයට යම් කිසි පණිවිඩයක් දෙන්න. එනම් බොහොම ස්තුතියි අපි කියනවා. අපේ ටැලන්ට් ෂෝ එක ඉවර නෑ. දැන් කවුද අනුකරණය කරේ? ලෝකු සර්. එහෙනම් දැන් අපි තවත් සින්දුවකටයි යන්න යන්නේ. තව ඉවර නෑ. මෙන්න තවත් සින්දුවක්. මෙන්න තවත් සින්දුවක්. Sarigama
Thank you.